මේ තෝරගෙන පස්සේ අපි ගොඩක් සතුටු වෙලා ශිෂ්‍යෝ අපි ඔක්කොම එකතු වෙලා පරිපාලනයත් එක්ක එකතු වෙලා අලුත් ප්‍රොපෝසල්ස් හදුවා මේකට මේ ඩැඩි ගෲප් එක්ක මේක සංවර්ධනය කරන්න කොහොමද කියලා. අම්පාර දිශාපතිතුමා විශේෂයෙන්ම අපිත් එක්ක සම්මුඛ සාකච්ඡා තියලා මේක වෙන්න ඕන මොනවද කියලා අපෙන් අහලා අපෙන් යෝජනා ගත්තා. ඉතින් අපි හරි සතුටින් ළමයි ඔක්කොම එකතු වෙලා මේ යෝජනාවලිය ප්‍රකාශ කරලා දුන්නා. අපිට ඕන වෙලා තිබුණේ හාඩි සොස්තාක්ෂණ ආයතනයේ HND තියෙන එකම ආයතන විදිහට නැගෙනහිර පළාතේ තියෙන මේ සොස්තාක්ෂණ ආයතනය. ඉතින් මේකදී අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා ඩැඩි ගෲප් වලට සමගාමීව මේක විශ්වවිද්‍යාලය කොලෙජියක මට්ටමට ගේන්න. අපි ඒ වෙනුවෙන් ප්‍රොපෝසල් හදලා අපි දුන්නා. නමුත් අද කාලින ප්‍රශ්නේ අපි මේකට ගොඩක් සංවර්ධනය බලාපොරොත්තු වෙනවා. අද අපිට අවුරුදු 50ක් තිස්සේ ලොකු ඉතිහාසයක් තිබුණා අපිට පරිපාලන ගොඩනැගිලි විදිහට භාවිත කරපු අපේ ගොඩනැගිල්ල. අද මේ වෙනකොට කාර්මික විද්‍යාලය අපේ මේ ලං හැපැත්තෙන් තියෙන කාර්මික විද්‍යාලයට මම ගොඩනැගිල්ල දෙනවා කියලා මේ ආරංචියක් තියෙනවා. ඒ වගේම තමයි දෙනවා කියලා දැන් මේ වෙනකොට මතවාදයක් යනවා. අන්න මේ අරමුණු කරගෙන තමයි වැඩින්නේ කියලා මේක ඒක තමයි අතට අපි කියන්නෝනේ මේ ආදිසත්තාක්ෂණ ආයතනයේ ලෝකෙ කවුරු හාඩි කීපම දන්නේ මේ බිල්ඩින් එකත් එක්ක. අපේ ලයිබ්‍රරි අපේ පරිපාලන හාඩි තේරුම් සිද්ධ වුණේ ඕකේ. යට බිල්ඩින් එකේ ඕකේ යට බිල්ඩින් එකේ අපේ සිද්ධ වුණේ ඔක්කොම ලෙක්චර්ස්. ඒත් අද අපි මේ ලයිබ්‍රරි පාවිච්චි කරන්නේ ෆාම් එකේ තියෙන ගොඩනැගිල්ල එක. අපිට ගොඩක් දුෂ්කරතා තියෙනවා. ඒ අතරේ මේ බිල්ඩින් එක අපෙන් මේ ගන්න මේ මුත්‍රා කිරීම ගැන ශිෂ්‍යයන් විදිහට අපි කරේ විරෝධය පළ කරනවා. ඊළඟට